ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු හැමෝම ආගන්න. යාපනයේ විල්ලා තමිල් කට්ටිය විතරක් ජීවත් වෙන්න ඕනි. යාපනයේ විල්ලා තමිල් කට්ටියට විතරක් ලියලා දෙන්න ඕනි. හරිද? එහෙම කියලා කවුද කියන්නේ? අපේ පාර්ලිමේන්තුවේ ඇමති කවුද අපේ ආරච්චි අමාත්‍යා. මේ වීඩියෝ එක එයාට දාන්නම් මම විරෝධෙන් තමිල් කොල්ලෙක් වෙලා පුළුවන් නම් මේක එයාට ෂෙයා කරන්න. හරිද? ආරච්චි අමාත්‍යෝ එකක් හොඳට දැනගන්න. මම තමිල් ඒ වුණාට මගේ මල්ලි කොටියෙක් වුණත් මගේ මල්ලිවත් මං මරලා දානවා. හරිද? මං මේ ඉපදිච්ච රට මේ රටටයි රටේ ඉන්න මිනිසුන්ට ගොඩක් ආදරේ. හරිද? ඔයා එවිල්ලා අපි වෙන් කරන්න හදන්න එපා. හරිද? තනිකර අපි තමිල් කොල්ලෝ සිංහල කොල්ලෝ මුස්ලිම් කොල්ලෝ එමෝම එක ගිහලා එකට සෙල්ලම් කරනවා ලංකාවේ වටින්ම යනවා හැමතැනම. හරිද? සමහර ගොබ්බියෝ ඒකේ තුලෙම ඉන්නවා කියලා ඔයා ඒක තියාගෙන මොනා කරන්න දෙන්නේ පුච්චන්න දෙන්නේ යාපනේ. ඔයා ඕනනම් තව අවුරුදු 50ක් 100ක් ජීවත් වෙයිද? අපි වුණත් එට අනිද්දත් මැරෙන්න පුළුවන් පාරේ යනකොට වාහන වෙදිලා හරි මොකක් හරි වෙලා. නිකන් හරි හිතනවාද ඉන්නකම් එම මිනිසුන්ම පස්සනේ නැතුව සතුටින් ජීවත් වෙන්න ඕනි. මේ රටේ විලා එමෝටම තියෙන එක එමෝම සහයෝගයෙන් ඉන්න ඕනි. එහෙම කියලා හිතන්නේ නෑනේ. උඹලා ඇවිල්ලා අර පරණ කුණු ගොඩ ටික ඉතේ තියාගෙන එක එක රෙද්දවල් කියන්න එපා බං. හරිද? ඊයේ පෙරේදත් යාපනයේ ඉඳලා කොල්ලෙක් ආවා. ඇවිල්ලා පාර පයින්නකොට වැල්ලවත්තේ කායිරෙන් වෙදුනා මෝටර් සයිකලේ. එතකොට අර බයිස්කලේ එලවම් ආපු මල්ලි කියලා සිංහල කොල්ලෙක්. තව සිංහල කොල්ලෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිල්ලා මේ දෙමළේ කවනේ වද්දුවේ. එහෙනම් හොඳයි යන්න කියලා කිව්වද නෑනේ. අර කොල්ලට ගාන්න ගියා. ඔක්කොම වැන්නා. මමත් මෙද පැනලා කිව්වා ගාන්න එපා කියලා. එතකොට ඒගොල්ලෝ පාරේ යන මිනිසුන්වත් මිනිස්සෙක් වගේ බලන්නේ. ඒගොල්ලෝ එහෙම ඉන්නකොට උඹලයි බං වෙන් කරන්නේ මිනිසුන්ව. අයි බං ඒ වගේ කුපාලි විදිහට කතා කරන්නේ පාර්ලිමේන්තුවේ. මිනිස්සෙක් විදිහට බලන්න. ඇත්තටම මටත් බයිනවා සමහර වෙලාවට කොහෙරි යනකොට සමහර උන් මට කියනවා සිංහල කට්ටිය උඹ තමිල්ද? අයි මොකක්ද මෙහෙම කියලා ගේමට කතා කරනවා. සමහර ගුන් අර කේම ඉන්නවා කියලා එම සිංහල මිනිස්සු මෙහෙම නෑ බං. කොහෙරි යනකොට තමිල් පොල්ලා කියවම අම්මට උන් එකට කණ්ඩ බොණ්ඩ දීලා සුපිරියට සලකනවා බං. උන් මාර සුපිරි කොල්ලෝ ඉන්නේ. ඇත්තටම ඒ වගේ ලංකාවේ මිනිස්සු ඉන්නකොට ඕගොල්ලෝ එක එක දේවල් කියලා වෙන් කරන්න එපා. හරිද? වෙඩි ඕන්න මුස්ලිම් කට්ටිය කියලා තියනවාද? නුවරඑළිය අපිට දෙන්න මේ රත්නපුර අපිට ලියලා දෙන්න එහෙම කියලා. එතකොට උඹලා අයි බං උඹලා විතරක් අයි බං එමෙ ඉන්නේ. එහෙම හිතන්න එපා. ඇත්තටම ගොඩාක් අර නාකි වේසිය පුතලා ඉන්නවනේ. දෙමළ කට්ටියත් එහෙමයි සිංහල කට්ටියත් එහෙමයි. සිංහල මිනිස්සු කියනවා දෙමුළුන් එහෙමයි හොඳ නැහැ කියලා අර පොඩි ළමයිගේ හිතේ පොර දාලා ඒක නැතිම කරනවා ඒ සබ්ජෙක්ට් එක. දෙමළ මිනිස්සුත් ඒ වගේ ඉන්නවා තුන් අරක් ටික. දෙන් ඉන්න සමාජයේ හොඳට අපි තනියෙන් කල්පනා කරලා තනි තීරණයක් අරන් අපි එකමුතුෙන් ඉන්නේ කොල්ලොන් එක. හරිද? අපි වෙන් කරන්න හදන්න එපා. එක එක උන් කියන එක ආගන්න එවිලා අපි මේවා වෙන්න අපි මේ සිංහල රටක් මේක. අපි ඔක්කොම එකමුතුෙන් ඉන්නේ. අපි වෙන් කරන්න හදන්න එපා. ඕගොල්ලෝ එක එක පොරවල් දාලා අපි ඒවට රැවටෙන්නෙත් නෑ. හරිද? අනිත් එක මේ කච්චේ තීව්ව ඇවිල්ලා විජය ඉල්ලලා තිබ්බා කියලා මේ ඔයාට මොකද එයා යාළුවෙක් වගේ ඔයා කතා කරලා තිබ්බා. හරිද? විජය ඇවිල්ලා එක්ටර් කෙනෙක්. හරිද? එයාගේ මම ලොකු ෆෑන් කෙනෙක්. එයාට ඡන්දි දාන්න කියලා මං ඉන්දියාවේ කට්ටියටත් ඉල්ලා සිටුණා. හරිද? එයාගේ රටේ ඉන්න මිනිසුන්ට ආදරේ නිසා තමයි එයා ඒක ඉල්ලා සිටිනවා. කාටද ඒක දෙන්න කියලා. හරිද? අපේ රටේ ඉන්න ගොන් අරක් ටික මොකද කරන්නේ? තියෙන එක එක කැල්ල විකුණලා උඩ බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ රටේ ඉන්න මිනිසුන්ට එයා හරි. ඒ වගේ නායකයෙක් තමයි ඕනි කියලා ඒගොල්ලෝ තෝරගන්න. අපේ රටේ කවුරුත් එහෙම නෑනේ කොන්ද බොන ඉන්නේ කෙනා. දැන් ඉන්න ජනාධිපතිතුමා විතරයි එහෙම ඉන්නේ. ඒ වගේ කෙනෙක් තමයි අපිටත් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ කෙනෙක් ආවා. රටේ කවුරුත් විකුණන්නෙත් නෑ. රට අපි විකුණන්න දෙන්නෙත් නෑ. හරිද? රටට විරෝධයෙන් කවුරුත් එන්නත් එපා. අනිත් එක ඔයා මේ වගේ දෙමළ සිංහල එහෙම කියලා වෙන් කරලා කතා කරන්න දෙප්පත් ඔයාට වැඳලා කියන්න මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න දෙන්න. එච්චර